ඔබතුමා නම් ඇත්තෙන්ම දෙවි කෙනෙක්. මම නම් හීනකින්වත් හිතුවේ නෑ මේක මෙහෙම හොඳ කරගන්න පුළුවන් වෙයි කියලා. හරි මහත්තයෝ, ඒවා කාලි නෑ. මේක මගේ රස්සාවනේ. මේකව පරිස්සම් කරගන්න එක ඔබතුමාට බාරයි. මේක දැන් මගේ පුතෙක් වගේ මහත්තයෝ. මේක නැතුව ගිය ටිකේ මම බොහොම කනස්සල්ලෙන් හිටියේ. මං ඔය ලියා දීපු බෙහෙත් ටික ඒ විදිහට කරගෙන යන්න තව මාස දෙකක් විතර යනකම්. එහෙමයි වේද මහත්තයා. අශේන් අද ගෙදර යනවනේ. ඔව් වේද මහත්තයා. ගෙදර යන එකට නම් ගොඩාක් සතුටුයි. ඒත් ඉතින් වේද මහත්තයාව දාලා යන එකට නම් ගොඩාක් දුකයි. හරි මාව දාලා යන දුක් වෙන්න ඕන නෑ. අශේන් නාවේ අසනීප සනීප කරගන්නනේ. ආයි මේ වගේ තැන් වලට එන්න හිතන්නත් එපා. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න අශේන්. නෑ වේද මහත්තයා. ආයේ ගොංගඩ කරන්න දෙන්නේ මෙයාට මම. ඒක හොඳයි. එහෙනම් වේද මහත්තයා අපි යන්නම්. මේ දවස් දෙකයි ගානට තියෙන කෝච්චියේ ගියාම අපිට හෙට ගියාකි හවස් වෙනකොට. හරි දෙන්න පරිස්සමෙන් යන්න එහෙනම්. බඳපන් පුතේ වේද මහත්තයාට. නෑ අශේන්, එපා. වේද මහත්තයා අපි ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි මාව හොඳ කරාට. හරි අශේන්, බෙහෙත් ටික වෙලාවට බොන්න ඕනේ. තේරුණානේ? හරි වේද මහත්තයා, මම බෙහෙත් ටික වෙලාවට බොනවා. මට ඉවසිල්ලක් නෑ රාම්මයි. ගමට යනකම් උඹ මොකද කරන්න හිතන් ඉන්නේ ගිහිල්ලා? එකටම ගිය ගමන් සුදුරනව හම්බෙන්න ඕනේ. මට ඉවසිල්ලක් නෑ රාම්මයි. උඹට ලැජ්ජ නැද්ද? ඇයි රාම්මයි එහෙම කතා කරන්නේ? උඹට මෙච්චර දෙයක් උනේ කවුරු නිසාද? ඒක නිසා. උඹට මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ඒකේ උඹ අයින් කරා. උඹ තවත් ඒකේ පස්සේ යනවද? එදා වෙච්ච දේ මට ලොකුවට මතක නෑ නාමයි. සුදුරනවා සෙට් එකක් අරන් ගියා කියලා නම් මතකයි. ඊට පස්සේ මං අන්තිමේට සුදුරනවා දැක්කේ රාම්මයේ කඩේ ඉස්සරහා පිට බස් වලට ගියේ. එදා මං එයාව දැකලා දෙව්වා. ෂික් මට තිබ්බේ අත් එක්ක කතා කරන්න. මොකද උනේ කියලාත් අහන්න බැරුව ගියා රාම්මයි. එදා උඹ හිටියේ මෙහෙම නෙමෙයි බං. උඹ හොඳ සීයෙන් හිටියනම් උඹ ඒකිට කතා කරනවා. සමහරක් විට ඒකිට අද මෙහෙම නොවෙන්න තිබ්බා. ඒ කිව්වේ රාමයි උඹ කලබල වෙන්න එපා. උඹ ඒක දැනගන්න ඕනේ. මම දන්නවා උඹට හොඳ වෙච්ච ගමන් උඹ හොයාගෙන යන්නේ ඒකිය කියලා. මට තේරෙන්නේ නෑ රාමයි ඔහොම කතා කරන්නේ ඇයි? අන්න බස් එක එනවා. යමන්කෝ මං උඹට හිමීට මේ හැමදේම කියන්නම්. උඹට මතකද අශේන් මායි උඹයි මේ වෙද මහත්තයා ගාවට ආපු දවස? ඔව් රාමයි මතකයි. එදා අපි දෙන්න ස්ටේෂන් එකේ ඉන්නකොට කෝච්චියේ ගොඩාක් පරක් වුණා මතකද උඹට? ඔව් කවුද කෝච්චියේ බෙල්ල තියලා? රාමයි ඔයා මට කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? හිත හදාගනින්. උඹලා කෙල්ලෝ හොයන එක නවත්තපන්. ඔයා කියන එක මට තේරෙන්නේ නෑ රාමයි. අපි ගමට යන්කෝ බං. මං ඔබට ඉස්තරේ කියන්න. එදා ඒ කෝච්චියට පැනපු කෙල්ලව ගෙනත් දාලා තිබ්බේ අන්න අතන්ට. උඹ එදා මොකද්ද කිව්වේ? ඒ අත මට හොඳට දැකලා පුරුදුයි කියලා. එදා උඹේ රෙද්ද උස්සලා බැලුවනම් මට අද උඹ හොඳ කරගන්න වෙන්නේ නෑ පුතේ. රාමයේ ඒ කවුද? රාමයි මට කියන්නකෝ. ඒ කවුද දා හිටියේ? ඇයි උඹ නැවතුනේ? රාමයි මට කියන්න. එදා කවුද කෝච්චියේ බෙල්ල තියලා තියෙන්නේ?
අර ඉන්නේ බං ඒ කෙල්ල තමයි. රාමයි මේ සුදු නෝනානේ ඒ මුනේ කොහමද මගේ සුදු නෝනා මං යාට කිව්වේ මගේ සුදු නෝනා මේ මං රාමයිට කිව්වා මට පුළුවන් එයාගේ අත අඳුරන්න රාමයි මං කිව්වේ ඇයි අපි ඒ ගමන ගියේ ඒකගෙන ආපු ආවුස ඔච්චරයි බං ඒකී ආයෙත් එන්නේ නෑ උඹ හිත හදාගනින් මම කොහොමද රාමයි මේවා දකින්නේ අපි කොච්චර සතුටින් හිටියද අයියා මේ වගේ මොඩ වැඩක් කරගත්තේ මේ හැම දෙයකටම හේතුව හිත බං වෙච්ච දේවල් ගැන දැන් හිතන්න එපා බං ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන හිතපන් යමන්කෝ ගෙදර උඹ මට ආයේ පිස්සෙක් කරගන්න බෑ වෙන්වුණාට නෑ හදින් මිදෙන්නේ ආතරේ වෙන්වී බැඳෙන්න ඊට නොතේවි ජීවිතේ මේ සුසුම් බරයි ඉරයි පඳයි වරින් වරේ හමු වුණාට එළිය දෙන්න බෑ එයා වගේ කාටවත් නොතුන්නු වේදනා සිතින් අහෝ හුරු වෙලා ඇති ගුලිවි කතා නැති තුරුළු වෙච්ච කාලයක්ද කඳුළුගත් හැටි සතාතුරස් කියා තුරුල් වුණේ සිත් පුරා ඇති දවටි පතාහති වැටෙන හිතක් නැති තරමට ආදරේ ඇති වෙන්වුණාට නෑ හදින් මිදෙන්නේ ආතරේ වෙන්නොවී බැඳෙන්න ඊට නොතේවි ජීවිතේ මේ සුසුම් පරයි ඉරයි හඳයි වරින් වරේ හමු වුණාට එළිය දෙන්න බෑ එයා වගේ අයියේ ඔය වැඩේ කරන්න එපා අශෙන් අයියේ සුදු නෝනා ඔයා කවදාවත් ඔයාගේ ජීවිතයෙන් පලි කරන්න එපා මම වැරදිකාරියෙක් මට ලැබෙන්න දඬුවම ලැබුණා ඔයා ඔයාගේ ජීවිතයෙන් පලි ගන්න තරම් කිසිම වැරද්දක් කරේ නෑ අශෙන් අයියේ මෙතනින් පැනලා ජීවිතේ නැති කරගන්න හිතනවා නම් දැම්ම මෙතනින් යන්න. රත්තරන් හදවතක් තියෙන රත්තරන් මිනිස්සෙක් වාට හම්බෙලා තියෙනවා. ඔයා එනකම් රාමయ్య ගෙදර බලාගෙන ඉන්නවා. යන්න අශෙන් අයියේ යන්න. ඇයි සුදුරෝඩා ඔයා මෙහෙම දෙයක් කරගත්තේ? මට නැති වෙන්න වෙන දෙයක් තිබුණේ නෑ අශෙන් අයියේ. මට නැති වෙන්න පුළුවන් හැමදේම නැති වුණා. අන්තිමේට නිකන් ගෑණියෙක් විදියට පාට වැටුණා අශෙන් අයියේ. අමක් නෑ. මට මං ගැන දුක නෑ. ඔයා ගැන ගොඩාක් සතුටුයි අශෙන් අයියේ.
හොඳටම හොඳ වෙලා. ඒත් මට අද ඔයාලඟ ඉන්න බෑ. මට සමා වෙන්න අසින්නයි. සුදුරානා ආදරේ තිබුණා මට අශෝක් ඉන්න මගුලකින් වරෙන් කොල්ලෝ. මෝ කොහෙට ගියාද දෙයියනේ මේ වැස්සේ. මෝට හොඳ වුණා විතරයි.